අද මම පෙන්නන්නේ මගේ පුංචි රෙස්ටොරන්ට් එක ඕපන් කරන්න කලින් සිද්ධ වුණු පුංචි මතකයන් කිහිපයක්. ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. ඉතින් මම මුලින්ම කරේ මම රෙස්ටොරන්ට් එක ගත දවසේම බුදු පිළිමයක් ගත්ත එක. මම ආසම විදිහේ බුදු පිළිමයක්. ඒක හරිම ලස්සනයි. ඉතින් මම චුට්ටක් පේන්ට් කළා. මොකද මම හරි උදව් කරනකොට මගේ බිස්නස් එකට මට කොච්චර මහන්සි වුණත් මට මහන්සියක් දැනෙන්නේ නැති තරම්. ඒකෙන් හිතට හරිම සතුටක් දැනෙනවා. කොච්චර මහන්සි වුණත් මට වැඩ කරන එක නතර කරගන්න බැරි වුණා. පේනවනේ ඉතින් කොච්චර වැඩ කරත් hina වෙලා. මේ තියෙන ඉතින් මගේ පුංචි රෙස්ටොරන්ට් එකේ වැඩ කටයුතු සිද්ධ වෙච්ච විදිය. පේනවනේ ඉතින් අත්වල හැටි. එහෙමයි කියලා ඉතින් අපි සැරෙනවද? නෑනේ. ඊපස්සේ ඉතින් මම කළේ මං ආසම මල් ටික එල්ලපු එක. ඉතින් අර ඉන්නේ උඩ නැගලා මගේ මස්සිනා. ඉතින් මට මේ වැඩේදී ගොඩාක් උදව් කරා මගේ මස්සිනා, මගේ අක්කා, මගේ සහෝදරිය. ඉතින් ඔන්න මේ ආස්සේ මගේ හොඳම යාළුවා. එයාට ඕපනින් එකට එන්න වෙන්නේ නැහැ කියලා මට පුංචි gift එකක් දුන්නා. ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාලටත් ඉන්නවා ඇති මේ වගේ හොඳම යාළුවෙක්. මටත් ඉන්නේ වගේ හොඳම යාළුවෙක්. ඇත්තම කිව්වොත් එයාගේ මගේ යාළුකමට දැන් අවුරුදු 9කටත් වැඩි. ඉතින් thank you මගේ bestie මෙතුසා. ඉතින් මට පුංචි ලෙටර් එකකුත් දීලා තියෙනවා. ඉතින් thank you ඔයාට. කමක් නැහැ ආවෙ නැති වුණාට. ඉතින් මේ තියෙන මගේ රෙස්ටොරන්ට් එකේ ෆයිනල් ලුක් එක. හරිම ලස්සනයි. මම හිතුවෙත් නෑ මේ මගේ රෙස්ටොරන්ට් එක මේ තරම් ලස්සනට තියෙයි කියලා. ඉතින් මට උදව් කරපු ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම කොටාරියක් ස්තුතියි. නම් ගම් කියන්න බැරි තරම්. ඉතින් ඒ හැමෝටම කොටාරියක් ස්තුතියි කියලා මම ආයෙමත් කියනවා. ඉතින් මට මේ දේවල් මතකයන් දකිද්දි මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි පවා මට ගොඩාක් සතුටක් දැනෙනවා. ඒ වගේම මට පුදුම හිතුණා කොහොමද මම මෙච්චර දෙයක් කරගත්තේ කියලා. ඉතින් මේ මගේ අවුරුදු 22 මගේ වයසට මේ හොඳටම ඇති. ඉතින් ඔයාලට අපේ රෙස්ටොරන්ට් එකෙන් ජූස්, එතකොට ෆුඩ් සලාඩ්, එතකොට ෆ්‍රයිඩ් රයිස්, රයිස් ඇන්ඩ් කරි, කොත්තු ඕනම කෑම එකක් ගන්න පුළුවන්. මම ආයෙමත් මතක් කරන්නම් මගේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ පිටිපන මොරගහේන රෝඩ් 129 බස් යන වාහන දුම් පරීක්ෂකයට මෙහා පැත්තේ තමයි මගේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ඉතින් ඔයාලා එන්න, ඔයාලා ආස විදිහට, ඔයාලගේ බජට් එකට සෙට් වෙන විදිහට රස කෑම එකක් කන්න. ආදරේ.